හැමෝවම ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද මම කෝපි වලින් හස්ස පුඩිමක් හදන්නයි යන්නේ. එහෙනම් බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මේ තියෙන්නේ අවශ්‍ය දේවල් ටික. මුලින්ම කෝපි කුඩු වලට වතුර මේස හැඳි දෙකක් එකතු කරලා හොඳට දිය කරගන්න ඕන. හැමෝම ඉන්ස්ටන්ට් කෝපි ගන්න. කෝපි කුඩු ටික දිය කරගන්න මද රස්නේ වතුර මේස හැඳි දෙකක් තමයි මම නම් ගත්තේ. කෝපි කුඩු එක හොඳින් දිය කරලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට කෝන් ෆ්ලවර් වලට වතුර මේස හැඳි දෙකක් විතර එකතු කරලා හොඳින් දිය කරගන්නවා. හොඳින් දිය කරගත් පසු කෝන් ෆ්ලවර් එකත් පැත්තකින් තියාගන්නවා. ඊළඟට භාජනයක් ලිපේ තියාගන්නවා. එලකිරි ටික එකතු කරගන්නවා. ඊළඟට සීනි එකතු කරගන්නවා. කිරි එකට සීනි එකතු කරගත් පසු හොඳින් දිය කරගන්න ඕන. ඊළඟට දිය කරගත්ත කෝන් ෆ්ලවර් ටිකත් එකතු කරගන්නවා. මේ විදියට නොනවත්වා හැඳි ගන්න ඕන. ඊළඟට දිය කරගත්ත ඉන්ස්ටන්ට් කෝපි එකත් එකතු කරලා මේ වගේ නොනවත්වාම හැඳි ගන්න ඕන. මේ විදියට ඝන වේගන එනකොට ලිප නිවා ගන්නයි තියෙන්නේ. දැන් අපේ මිශ්‍රණය හරි. අපි ඒක පැත්තකින් තියලා සුදුසු භාජනයක් අරගෙන බටර් ටිකක් තවර ගන්නවා. ඊට පස්සේ බටර් තවරගත්ත භාජනයට අපේ මිශ්‍රණය එකතු කරගන්න ඕන. මේ විදියට අපේ මිශ්‍රණය එකතු කරලා තුනී කරගන්නවා. නිවුනට පස්සේ රැප් කරලා ෆ්‍රිජ් එකට දාන්නයි තියෙන්නේ. හරි. දැන් අපි මේක පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ තබා ගමු. පැය දෙකකට පස්සේ ෆ්‍රිජ් එකෙන් එළියට ගත්ත අපේ කෝපි පුඩින් එක තමයි මේ. ගෙදර තිබුණ කජු ටිකකුත් මම මේ විදියට උඩින් ඉහා ගත්තා. දැන් ඉතින් කෑල්ලක් කපලා අරගෙන රස බලන්නයි තියෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. Life Unlimited with the YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක නරඹු ඔයාලා හැමෝටම ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.